හලෝ වෙල්කම් ටු කවිස් හෝම් ඩෙකෝ. පරණ ගෙවල්වල චැන්ඩලිය දැකලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ පරණ ගෙවල්වල තිබ්බ චැන්ඩලිය එකක්. ඒ කාලේ නම් මේකට කිව්වේ විලක්කු පහන කියලා. ඉතින් මේ විලක්කු පහනේ මේ පහන් වැටි දාන කෑල්ල තියෙන්නේ. මෙන්න මේක. මේකට කියන්නේ විලක්කුව කියලා. විලක්කු පහනක විලක්කු තියෙන්නේ ඔත්ත සංඛ්‍යාව. මම දැකලා තියෙන අඩුම විලක්කු සංඛ්‍යාව තමයි 5ක් තියෙන පහන්. මේකේ තියෙන විලක්කු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. වැඩිම ගාණක් තියෙන්නේ 13. ඉතින් ඒ જાතියේ පහන් නම් තියෙන්නේ රජ මහා විහාරවල රජුන් පූජා කරපු ඒවා. මේ විලක්කු පහන් වල පහන් තිර තියෙනවනේ. ඉතින් මේ තිර වලින් පුළුවන් පවුලේ ප්‍රභුභාවය මනින්න. ගෙදර විශාලත්වය වගේ දේවල්. මොකද මේකෙන් නිකුත් වෙන ආලෝකය පහන් තිර ගාන වැඩි වෙනවනේ. ඉතින් මේක පත්තු කරන්න අපි සාමාන්‍යයෙන් පොල් තෙල් නෙමෙයි පාවිච්චි කරන්නේ. දුබ තෙල් තමයි පාවිච්චි කරන්නේ. දුබ තෙල් පාවිච්චි කරන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි දුබ තෙල් පොල් තෙල් වලට වඩා මෙලෙන් අඩුයි. අනිත් හේතුව තමයි දුබ තෙල් වල සුවඳට කෘමි සත්තු විකර්ෂණය වෙනවා. ඉතින් පරණ ගෙවල් වල රැට මදුරුවන්ගෙන් තිබ්බ කරදරේ අයින් කරගන්නත් විලක්කු පහන දුබ තෙල් දාලා පත්තු කරගත්තම පුළුවන් මේ කාලේ හිටපු මිනිස්සුන්ට. ඒ වගේම හුඟක් අය මට කියලා තියෙනවා පොල් තෙල් වලට වඩා දුබ තෙල් වලින් පහන දැල්ලුවාම තියෙන ආලෝකය සහ දීප්තිමත්භාවය ගොඩක් වැඩි කියලා. විශ්වාස කරන්න අපි චැන්ඩලිය එකක් දාන්නේ සාමාන්‍ය මුළු සාලෙම එළිය ගන්නවන්නනේ. ඉතින් මේ ඒ කාලේ ගෙවල් වලට විලක්කු පහනට පුළුවන් වෙලා තියෙනවා මුළු සාලෙම දීප්තිමත් කරන්න. මේක අවුරුදු 100කට වඩා පරණයි. ඉතින් මේ විලක්කු පහනත් ඔයාලගේ කරගන්න ඕන නම් පහලින් දාලා තියෙන නම්බරයකට කතා කරගන්න. අපි කවි